අපේ ඇකඩමික් පටන් ගන්න තමයි යන්නේ. ඔය තියෙන්නේ අපේ ඇකඩමික් ටයිම් ටේබල් එක. ඒක තේරුම් ගන්න එක නම් ඒ ලෙවල් වලටත් වඩා හරිම අමාරුයි. අපි මේ ටයිම් ටේබල් එක බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇකඩමික් ඔක්කොම සුබ වේවා කියලා දකුණු කකුල පෙරට තියලා අපි මේ ලෙක්චර්ස් යන්න තමයි හදන්නේ. මෙච්චර පුංචි කාලයක් ඇතුළත මගෙත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් thank you. වගේම හැමෝටම ගොඩක් ආදරේ. ඔයාලා මගේ වීඩියෝස් වලට ලස්සන කමෙන්ට් ගොඩක් දාලා තිබුණා. ඇත්තට මේව කියවනකොට මාරම සතුටක් තමයි දැනෙන්නේ. thank you හැමෝටම. ඔන්න ඉතින් අපි දැන් ලෑස්ති වෙලා ලෙක්චර්ස් යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් අපිට පොඩ්ඩක් විතර පරක්කු වෙලා තමයි තියෙන්නේ. හොස්ටෙල් වල ඉඳලා ලෙක්චර් හෝල් වලට ලොකු දුරක් නැහැ. අපිට පයින් යන්නත් පුළුවන්, බස් එකේ යන්නත් පුළුවන්. හැබැයි අපි නම් කැමති පයින් යන්න. මොකද මේ ලස්සන බලන්න පුළුවන්නේ. ඔන්න දැන් අපි අපේ ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. අද අපිට පළවෙනි ලෙක්චර් එක තියෙන්නේ AT එකේ. අපිට මේ ලෙක්චර් එක උදේ 8 ඉඳන් 10 වෙනකන් තියෙනවා. අපි තවම අපි කරන්නේ මොන සබ්ජෙක්ට්ද කියලා කන්ෆර්ම් කරලා නැහැ. ඒ නිසා අපි කැමති ඕනම සබ්ජෙක්ට් එකක ලෙක්චර්ස් වලට අපිට ගිහිල්ලා බලන්න chance එක දීලා තමයි තියෙන්නේ. ඔයාලා බලනවාදී මම මේ කරකවලත් ඇරලා වගේ ඉන්නේ ඇයි කියලා. මම කීයටවත් කරන්න හිතාගෙන ආව සබ්ජෙක්ට් එකක ලෙක්චර් එකකට නෙමෙයි මම මේ ඇවිල්ලා ඉන්නේ. යාළුවා ආව නිසා තමයි මමත් ආවේ. එහෙම හරි හැම සබ්ජෙක්ට් එකකටම ගිහිල්ලා බලන එක හොඳයි. මෙන්න බලන්නකෝ වැඩක්. මේ ළමයාව ගිහිල්ලා ෆයින් ආර්ට්ස් එකේ ලෙක්චර් එකෙන් වාඩි කරවන්න තමයි තියෙන්නේ. අපිට 10ට ඒ ලෙක්චර් එක ඉවරුණාට 10ටම තවත් ලෙක්චර් එකක් පටන් ගන්නවා. ඒක නිසා තමයි අපි මේ ලෙක්චර් හෝල් එක හොයාගෙන දුවන්නේ. තාම අපිට හරියට ලෙක්චර් හෝල් පුරුදු නැහැනේ. ඉතින් කොහොම හරි ජයග්‍රාහී ලෙස අපි ඒ ලෙක්චර් හෝල් එකත් හොයාගත්තා. ඒ ලෙක්චර් එක තිබුණේ 10 ඉඳන් 12 වෙනකම්. අපිට සාමාන්‍යයෙන් හැමදාම 12 ඉඳන් 1 වෙනකම් ලෙක්චර්ස් නැහැ. ඒක තමයි ලන්ච් ටයිම් එක. ඉතින් අපි ඒ වෙලාවේ ගියා අපේ කැම්පස් එකේ තියෙන මිල්ක් බාර් එක පැත්තට. ඒක කරන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකෙන්. ඔයාලා කල්පනා කරනවා ඇති අපි දවල්ට කන්නේ නැද්ද කියලා. අපිට ආයෙ ලෙක්චර්ස් පටන් ගන්න 4ට නිසා අපි හිතුවා දැම්ම කෑම කන්නේ නැතුව ඩෙසර්ට් එක කලින් කාලා කෑම පස්සේ කනවා කියලා. අපේ කැම්පස් එකේ කොයි පැත්ත බැලුවත් මෙන්න මේ යාළුවන්ගෙන් නම් අඩුවක්ම නැහැ. බලන්නකෝ කාලා ඉවර වෙලා අත් දෙක පිහදාන ලස්සන. දැන් අපි මේ යන්නේ එකට තියෙන ලෙක්චර් එකට. ඔන්න බලන්නකෝ අපේ ලෙක්චර් එක මැද්දෙන් කාටුන් බලන්නත් අපිට හම්බුණා.
ඔන්න ඉතින් ඔය විදියට ඒ ලෙක්චර් එකත් ඉවර වෙලා අපි එළියට ආවා. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? රඹුටන් වගේ පෙනුනට රඹුටන් නම් නෙවෙයි. මේ මොනවද කියලා දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ සෙනෙට් බිල්ඩින් එක. මේ ගල් කණු උඩ තමයි මේ බිල්ඩින් එක හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙතන තියෙනවා සුළං කපොල්ලක්. බැරි වෙලා හරි එක අවහිර වුණොත් මේ මුළු ප්‍රදේශයේම තියෙන කාලු ගුණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට හානියක් නොවන විදිහට තමයි මේ ගල් කණු උඩ මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේක පේරාදෙණිය පුදුමහතෙන් එකක්. මෙතන ඉඳන් කොච්චර වෙලා බලාගෙන හිටියත් කවදාවත් එපා වෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ පරිසරයක ඉගෙන ගන්න අපි ගොඩක් පින් කරලා ඇති. ඉතින් මේ ගෙවෙන්නේ අපේ ජීවිතයේ ලස්සනම කාලෙනේ. පේරාදෙණිය කැම්පස් එක ඇතුලේ ගෙවෙන එක දවසකටත් මම නම් හරිම ලෝභයි. මෙන්න ඉන්නවා තවත් චූටි යාළුවෙක්. අපේ කැම්පස් එක ලස්සනට තියෙන ගොඩාක් ලොකුම හේතුවක් තමයි මේ තියෙන්නේ. අපි ඊගාව ලෙක්චර් එක පටන් ගන්නකම් වාඩි වෙලා ඉන්නකොට මෙන්න මේම යාළුවෙකුත් අපිට හම්බුණා. එයා කූඩුවක් හදන්නද කොහෙද යන්නේ මේ. ඉතින් 4ට පටන් ගන්න ලෙක්චර් එකට පරක්කු වෙන හින්දා අපි දැඩි බිඩි ගාලා දුවගෙන ආවේ ඊගාව ලෙක්චර් එක තියෙන කන්නංගර බිල්ඩින් එකට. හැබැයි ලෙක්චර් එක පටන් ගන්නකම් මෙතන ගොඩක් වෙලා බලාගෙන හිටියට පස්සේ තමයි අපිට කිව්වේ ලෙක්චර් එක කැන්සල් කියලා. දැන් අපි මේ ආපහු අපේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ඔය ඈතින් පේන්නේ අපේ කැම්පස් එකේ වල. අපේ හොස්ටල් එකට අපිව බලන්න චූටි යාළුවෝ කට්ටියක් ආවනේ. එයාලගේ වීඩියෝ ක්ලිප් එකකුත් මං අන්තිමට ඇඩ් කරලා තියෙන්නේ බලන්නකෝ. නෑ මේ නම් එයාලා නෙමෙයි. මෙයාලා නම් හැමදාම ඉනවනේ. ඔන්න බලන්නකෝ මහවැලි ගඟ අර ගම් වතුරට පස්සේ පේන විදිහ. මෙන්න ඉන්නවා මම අර කියපු යාළුවෝ කට්ටිය. ඉතින් තවත් ලස්සන vlog එකකින් ඉක්මනට ඔයාලව හම්බ වෙන්නම්. එතකම් බයි. පරිස්සමින් ඉන්න.